Hi guys, welcome back to my channel. මාසෙක විතර බ්‍රේක් එකකින් පස්සේ තමයි මේ වීඩියෝ එක ඔයාලට මම ගේන්නේ. පොඩ්ඩක් විතර පරක් වුණා අලුත් වීඩියෝ එකක් අරන් එන්න. ඉතින් ඒකට sorry කියලාම වීඩියෝ එක පටන් ගන්නවා. අද මම හිතුවා ඔයාලට ගේන්න පොඩි day in life වීඩියෝ එකක්. අපේ ගිය සතියේ weekend එක අපි කොහොමද spend කළේ කියලා ඔයාලත් එක්ක share කරගන්න හිතුවා. මම මේ වීඩියෝ එක කළේ සන්ඩේ දවසක. ඉතින් දැන් මේ උදේම මම ලෑස්ති වෙන්නේ ඔයාලා හැමෝම දන්න නෙළුම් කුළුණ මූවි එක බලන්න යන්න. ඉතින් මම හිතන්නේ ලංකාවේ මේ මූවි එක මේ දවස්වල ගොඩක් පොපියුලර් මූවි එකක්. ඉතින් කැනඩාවලත් මේ මූවි එක දවස් 2ක් හෝ 3ක් පෙන්නුවා last weekend එකේ. අපි සන්ඩේ තමයි යන්න ටිකට්ස් ගත්තේ. එහෙනම් මාත් එක්ක දිගටම join වෙලා ඉන්න මේ වීඩියෝ එකත් එක්ක subscribe කරලම අපි කට්ටියම යමු නෙළුම් කුළුණ බලන්න. තව දෙයක් තමයි වීඩියෝ එක අන්තිමට පොඩි Bath and Body Works haul එකකුත් මම ඔයාලත් එක්ක share කරගන්නවා. ඉතින් මම දන්නවා ගොඩක් අය මේ වගේ shopping hauls බලන්නත් ආසයි කියලා. එහෙනම් වීඩියෝ එක ඉවර වෙනකම් බලාගෙන ඉන්න මම මොනවාද Bath and Body Works එකෙන් මේ සැරේ ගත්තේ කියලා බලන්න. යන්නේ නෙළුම් කුළුණ මූවි එක බලන්න. ඉතින් දැන් ඒක මෙහි හැමිල්ටන් වල අද විතරයි නේද? weekend ඊයේ අදයි තිබ්බා. අද තියෙනවා. අද 2 slots තියෙනවා. එකක් 11ට තියෙනවා. අනිත් එක 4ට තියෙනවා. ඉතින් අපි 11 එකට තමයි දැන් මේ යන්නේ. පාකින් හොයාගෙන යනවා. මම හිතන්නේ මේ අන්ඩර්ග්‍රවුන්ඩ් පාකින් එකක් අපිට හම්බුණා. ඒකේ පාක් කරලා අපි යමු නෙළුම් කුළුණ බලන්න. මට කියන්න බැරුණා මේක තියටර් එක තියෙන්නේ ලෑන්ඩ්මාර්ක් සිනමා 6 ජැක්සන් ස්ක්වෙයාර් කියන එකේ තමයි මේක ඒගොල්ලෝ පෙන්නුවේ. ඉතින් මගේ මේ first time experience එක ශ්‍රී ලංකන් movie එකක් කැනඩාවේ බලන. ඉතින් බලමු මොන වගේ experience එකක් වෙයිද කියලා. මම හිතන්නේ ඒක පොඩි haul එකක්. මම ඔයාලට එක්කත් ෂෙයා කරගන්නම් මොන වගේ හෝල් එකක්ද කියලා. මම මූවි එක නම් පෙන්වන්න යන්නේ නැහැ. මොකද නැත්නම් ඒක ස්පොයිල් කරනවා වගේනේ. ඉතින් ඔයාලත් ගිහිල්ලා බලන්න. ලංකාවේ නම් ඉන්නේ මම හිතන්නේ ඒක ඔල්රෙඩි දැන් ෂෝ කරනවා ලංකාවේ. එහෙනම් අපි යමු. අපි ගත්ත hot dogs. අන්න අපි යන්නේ නෙළුම් කුළුණ බලන්න. අතලට ගිහිල්ලා පොඩි වීඩියෝ එකක් ගන්න. Seriously thinking of she definitely is. I forgot to get inside the tower. සැපට මූවි එක බලනවා. තාම පටන් ගෙන නැහැ. අපි දැන් නෙළුම් කුළුණ බලලා එලියට ආවා. මොකද හිතන්නේ? හොඳයිද? හොඳයි නේ. හොඳයි. හැබැයි ලොකු එකක් නෑ. තාම කුල්ල කෙලෙක්. මේ ඒක බලන්න ඕනේ. ඉතින් ඒ කියන්නේ එක එක්කෙනා එක එක විදියට හිතන්න පුළුවන් මේ ස්ටෝරි එක ගැන. මේක හොඳ එක්ස්පීරියන්ස් එකක් වුණා. මගේ නම් ෆස්ට් ටයිම් මේ කැනඩාට ආවට පස්සේ දැන් අවුරුදු 6ක් 6කට පස්සේ මම ලංකාවේ මූවි එකක් මෙහෙ බලපු ෆස්ට් ටයිම්. ඉතින් අපි දැන් ඒක බලලා දැන් අපි යනවා අපේ ලන්ච් එක ගන්න. දැන් වෙලාව 1:10. ඉතින් පොඩි බඩගින්නකුත් තියෙනවා. එහෙනම් අපි බලමු අද අපි ලන්ච් එක කොහෙන්ද ගන්න කියලා. අපේ ඔන්ට්‍රේ ප්ලේට් එක ආවා.
වඩ දෙකක් අපි ආඩර් කළා මේ ද ඉන්දියන් විදිහට තමයි ලන්ච් එක ගන්න හිතුවේ. කාලා බලන්න ප්‍රහයිද කියලා. පොඩි වැඩේක දෙන්නවා. මොකද මේකට කිව්වේ මිදු වඩද? මිදු වඩ. උළුදු වඩේ තමයි මිදු කියන්නේ මම හිතන්නේ. එකල දීලා චට්නි ජාති 3ක් තියෙනවා සාම්බාරට. ටෙස්ටිං කොහොමද රසයිද? good. මගේ මසාලා දෝසා එක ආවා ගී දෝසා මලිත්ගේ බිරියානි එක අපි තව වඩ දෙකක් ඉල්ලුවානේ ඒක රසයි විතර මේකත් රස වෙයි කියලා එහෙනම් අපි දැන් කාලා බලමු ඊළඟට අපි කොහෙද යන්නේ කියලා අපි කාලා ඉවරයි අපි කෑවේ ඉන්දියන් ස්පයිස් කියන හැමිල්ටන් වල තියෙන රෙස්ටොරන්ට් එකේ ඉන්නවා ආවට පෙන්නන්න අපි කාලා යනවා ලයිම් බ්‍රිජ් මෝල් එකට පොඩි සේල් එකක් තියෙනවා ගිහිල්ලා බලමු අපි දැන් ලන්ච් අරගෙන ඊළඟට මාව කොහෙද ගෙනියන්නේ අද අපේ ඩේ අවුට් එකේ දන්නේ නෑ අපි යනවා shopping කියවට ලයිම් බ්‍රිජ් මෝල් එකට පොඩ්ඩක් යනවා මොකද මේ එකේ තියෙනවා මදර්ස් ඩේ එකට දාපු සේල් එකක් මගේ මදර් නම් ඉන්නේ ලංකාවේ ඒ වුණාට පොඩ්ඩක් ගිහිල්ලා ඒකෙන් ඇඩ්වාන්ටේජ් එක අරගෙන මම Bath and Body Works එකේ මදර්ස් ඩේ දාපු සේල් එකට ගිහිල්ලා අයිටම්ස් ටිකක් තියෙන ඒ ටික අරගන්න ඕනේ එහෙනම් මාත් එක්ක යමු ලයිම් බ්‍රිජ් මෝල් එකට specifically මේ face cream එක ගන්න මේක normal price එක දැන් 16 ගානට යන්නේ මේක අද 6.95 candles are $10 off today අද coconut pina colada strawberry coconut sandalwood ocean breeze ඒක නිකන් අර මේ resort එකක smell එකක් එන්නේ. ඒකේ hand soap උත් තියෙනවා 5 for 29. Wow, this is nice. The glass. Okay, දැන් අපි ගෙදර ඇවිල්ලා තියෙන්නේ. දැන් වෙලාව 3:00යි. ඒ කියන්නේ අපි ගෙදරින් අද පිටත් උනේ 10 මාට විතර. මොකද 11ට තමයි මූවි එක තිබ්බේ. ඉතින් මූවි එකත් බලලා නෙළුම් කුළුණ බැලුවා අපි for the first time. මම මෙහි සිංහල මූවි එකක් බැලුවේ. It was really nice. theater එක නම් ඇත්තටම හරිම ෂෝක් ලස්සනයි. හොඳ අර reclining chairs තිබ්බා. ඉතින් comfortably movie එක බලන්න පුළුවන් වුණා. landmarks කියන movie theater එකේ තමයි අපි බැලුවේ. ඊට පස්සේ movie එක බලලා අපි ගියා කන්න. ඉතින් අද අපි ඉතාලි නෙවෙයි ඉන්දියන් තමයි අපි කෑවේ.
ඉතින් දෝස එකක් මම ගත්තා මලිත් ගත්තා බිරියානි එකක් that was really nice මම already දාන්න නැති restaurant එකේ නම ඉතින් හැමිල්ටන් වල ඉන්නවා නම් ඔයාලා check out කරන්න ඔයගොල්ලෝ ඉන්දියන් ආස නම් කන්න it's a really nice restaurant ඊට පස්සේ මම ආඩ කිව්වනේ මම Bath and Body Works වලට යනවා කියලා පොඩි sale එකක් තියෙනවා කියලා ඒකට ගියා Lime Bridge Mall එකේ මේ weekend එකේ තමයි ඒක තිබ්බේ මේ sale එක ඉතින් ඒක තිබ්බේ Mother's Day එකට එයාලා දාලා තිබ්බා ඔක්කොම skin care products $5.95 each කියන්නේ ඕන face cream face wash body wash body mist body cream body butter ඒ වගේ ගොඩක් ලොකු range එකක් ඔක්කොම skin care එයාලා දාලා තිබ්බා sale එකක් everything $5.95 each ඉතින් හොඳ sale එකක් මං ගියා පොඩ්ඩක් බලන්න ඉතින් මම ගත්ත දේවල් අත් එක්ක දැන් share කරන්න පොඩි Bath and Body Works පොඩි haul එකක් මං ගාව bill එක තියෙනවා bill එක මට total ගියා $73.96 කියන්නේ ඔක්කොම discounts අරගෙන තමයි මේ total එක ගියේ දැන් මම පෙන්නන්න මොනවාද මම ගත්තේ කියලා ඉතින් මේ තියෙන්නේ ලොකු heavy bag එකක් තියෙනවා මම පෙන්නන්න so firstly මම ගත්තා body mist දෙකක් මේ දෙක close up එකක් පෙන්නොත් sweetest song මේක තමයි ඒගොල්ලන්ගේ newlyම product එක ආපු range එක ඉතින් මම එකකින් body mist එකක් ගත්තා ඒක ඇත්තටම very sweet smell එකක් එන්නේ මම හිතන්නේ මේකේ තියෙනවා blush raspberries sugar crystals whipped musk notes it smells so good ඉතින් මම මෙයාලගේ mist එක try කරන්න කියලා ගත්තා මේක තමයි newestම range එක ඒගොල්ලෝගේ the sweetest song okay ඒත් එක්කම මම තව එකක් try කරන්න ගත්තා always and forever කියලා මේගොල්ලෝගේ දාලා තිබ්බ range එක weddings වලට I do කියන theme එකෙන් always and forever ඒකේ තියෙන්නේ paralyzed pink pepper white roses sheer sandalwood ඉතින් මේකත් මාරම සුවඳයි yeah smells very wood type එකට ඔයාලා කැමති නම් ඒ වගේ smell එකක් තමයි මේකේ එන්නේ sweet wood නිකන් weddings වල එන smell එකක් තමයි මේක කියන්නේ very fragrancy නිකන් flowery ඒ වගේ smell එකක් තමයි මේකෙන් එන්නේ ඉතින් මම body mist වලට මේ දෙක තමයි ගත්තේ ඉතින් normally මේක වෙන්නේ $18.95 ඉතින් මේක ගත්තේ $5.95 each ඊළඟට මම ගත්තා couple of body washes මම හරි ආසයි මෙයාලගේ body washes use කරන්න ඉතින් මම first ගත්තේ sweetest song කියන එක මේ mist එකේම body wash එක ඉතින් මේකත් හරිම nice smell එකක් yeah තමයි very fresh නිකන් floral smell එකක් තමයි මේකෙන් එන්නේ ඉතින් මේකත් $20.95 original price එක අද දා තිබ්බා $5.95 වලට ඉතින් මම ඒකෙන් එකක් ගත්තා ඊළඟට මම ගත්තා body washes ඒවත් aromatherapy range එකේ කොලොන්ගේ මේක මම try කරලා නැහැ ඒ නිසා try කරන්නත් ආස නිසා ගත්තා body wash එක rose and vanilla එකෙන් එන scent එකෙන් එන body wash එක මේක ගොඩක්ම ඒගොල්ලෝ essential oils පාවිච්චි කරලා තියෙනවා මේ body wash එකට ඒගොල්ලෝගේ aromatherapy range එකේ ඉතින් මම ඒකෙන් දෙකක්ම ගත්තා ඉතින් ඒක මට lasting for a long time ඒක නිසා මට තියාගෙන මම use කරන්න පුළුවන් මේකේ තියෙන්නේ blended aroma of rose essential oil and vanilla absolute for confidence and connection ඉතින් inspire love කියන range එකෙන් තමයි මම මේ දෙක ගත්තේ
ඔරිජිනල් ප්‍රයිස් එක මේකේ $17.95. ඉතින් අද $5.95. ඊළඟට තව බොඩි වොෂ් එකක් ගත්තා. aroma therapy ම තමයි ඒ රේන්ජ් එකේ reviving rain කියන fragrance එකෙන් තමයි ගත්තේ. ඔය ටික තමයි බොඩි වොෂර්ස් වලට ගත්තේ. මම බොඩි වොෂර්ස් අරන් තියෙනවා 4ක්. ඒ ටික අරගත්තා මිස් 2යි. තව තියෙනවා. තාම ඉවර නෑ. මම ගත්තා face wash දෙකක් ගත්තා. මේක daily face wash. ඒකත් වෙනම රේන්ජ් එකක් මේ Bath and Body Works වලම තියෙන. මම මේ රේන්ජ් එකේ face cream එක use කරලා තියෙනවා. මම ඒකත් අද ගත්ම ඔයාලට පෙන්නන්නම්. දැන් ඒකේ මම half ම use කරලා ඉවරයි. ඒක ගොඩක් මගේ skin එකට හොඳට absorb කරලා it didn't give me any difficulties. ඉතින් මම ඒක continue කරනවා කියලා හිතලා ඒකත් ගත්තා. ඒ වුණාට මේ ඒකේ face wash එක මම මේක try කරලා නැහැ. ඒ වුණාට try කරන්නත් එක්ක කියලා මේක අද මම purchase කළා. Also I should mention මේකේ exfoliating scrub එක තිබ්බා. facial scrub එක. ඒක මම අතටත් අරගෙන හිතුවා I'll try it on a different day. මේක ඉස්සෙල්ලාම try කරලා බලන්න. මොකද මේ face wash එක I feel like it's a little bit gentler than the scrub. ඒක නිසා මම මේක try කරන්න අරගත්ත. මේක $16.95. ඒ වුණාට අද දාලා තිබ්බා $5.95 වලට. ඉතින් I think it's a good deal. මේකේ 113 grams තියෙනවා or 4 ounces. ඉතින් I want to try that. ඒකෙන් දෙකක්ම ගත්තා. ඊළඟට මම අර කියපු face cream එක. මේක hydrating face cream with hyaluronic acid, vitamin B5 and shea butter. ඉතින් මේක තමයි මම close up එකක් පෙන්නන්නම්. ඉතින්නේ මේක තමයි මම daily routine එකට මම use කරන්නේ. It's a very gentle face cream. මම දැන් මේකේ half done මගේ අනිත් bottle එකේ. ඒක නිසා මම restock කරගන්න මේකින් එකක් ගත්තා. ඉතින් it's a good one if you want to try. මේකත් $16.95 original price එක. ඒ වුණාට අද $5.95. ඉතින් ඒකේ මම දෙකක්ම ගත්තා. මොකද ඇත්තම කියනවා නම් මම මේක ගත්තේ අපේ අම්මට. මේකයි face wash එකයි. මම යනකොට ලංකාවට යනකොට යාට gift එකක් විදියට පොඩි මම use කරන මේක. ඒ නිසා I wanted to let her try it as well. ඒක නිසා මම ඒකෙන් දෙක ගත්තා. එතකොට මේ කොහොමද Mother's Day sale එකක් නිසා පොඩි gift එකක් එයාට මම යන දවසට මේක ගෙනියන්න පුළුවන් කියලා හිතලා අන්තිම එක තමයි මම ගත්ත මේ Sweetest Song කියන මේ අලුත් range එකේ ඒකෙම body butter එකක්. ඉතින් it smells really good. මම ඒක try කරලා බැලුවා. ඒක නිසා මම ඒකේ body butter එක ගත්තා. මොකද දැන් winter එක ඉවර වෙගෙන යන්නේ. උනාට මගේ skin එක ගොඩක් dry skin එකක්. ඒක නිසා මම හැමදාම daily use කරන එක body butter එකක්. නැත්නම් body yogurt එකක්. ඒක නිසා I want to try this. මම මේකත් purchase කරා. ඒක original price is $18.95 but I got it for $5.95. So that's it. ඉතින් මම හිතනවා ඔයාලා මේ වීඩියෝ එක enjoy කරන්න ඇති කියලා. පොඩි day in the life on a weekend kind of video. එහෙනම් ඊළඟ සතියේ තව වීඩියෝ එකකින් එනකන් ඔයාලා මගේ channel එකට subscribe කරලා තියාගන්න. Hope you guys enjoyed this vlog. එහෙනම් see you in the next one. Bye.